මේ ලෝකේ හැමදාම අලුතින් ඉරපායනවා වගේම හැමදාම අලුත් බලාපොරොත්තු ඇති වෙනවා. ඒ බලාපොරොත්තු ඇති කරන්නේ ආදරය, කරුණාව වගේම නොමසුරු කැපවීම. සුබෝදා පදනම කියන්නේ අන්න ඒ වගේ බලාපොරොත්තු තල්වන බොහෝ දෙනෙකුට අත්වැලක් දෙන නිහඬ සේවාවක්. අපිට හිතෙන්න පුළුවන් මේ සමාජයේ තවමත් අසරණ මිනිස්සු ඉන්නවද කියලා. ඔව්, ඉන්නවා. සමහරුන්ට හිසට වහලක් නෑ, සමහරුන්ට කන්න වේලක් නෑ, සමහරුන්ට බෙහෙත් ටිකක් ගන්න විදියක් නෑ. සමහර විට තමන්ගෙම පවුලෙන් පවා අතහැරලා දාපු ජීවිත. සුබෝදා පදනම කියන්නේ අන්න ඒ වගේ පිහිටට දුවගෙන එන ආදරණීය රැකවරණය. අපි මේ සිටින්නේ සුබෝදා ආයුර්වේද රෝහල්. අවුරුදු දැන් 16ක් ඉඳන් කාලෙක ආරම්භ වෙච්ච මේ ආයතනයට එදා හිටපු ඒ කණ්ඩායමත් අද ඉන්න කණ්ඩායමත් අතර කිසිදු වෙනසක් නැහැ. එදත් ඒ හිටිය කට්ටිය වගේම අදටත් සත්කාර අතින් ඉතා හොඳ ඉහළ තත්ත්වයක ඉහළ මට්ටමක පවත්වාගෙන යනවා. ඒ වගේම මේ වසර 16න් වසර 12ක් මුළුල්ලේ මා අඳුරන මේ සුනීතා මහත්මියත් ඔහුගේ පවුලේ උදවියත් ඕනම කෙනෙකුට ඉතාමත් හොඳින් සත්කාර කරන පිරිසක්. මම මේ සුබෝදා ආයුර්වේද රෝහලට එන්නේ දැන් මාස 3කට කලින්. මට හදිස්සියෙම ඇති වූ යම් අසනීප තත්ත්වයක් හේතු කරගෙන හොඳ වෛද්‍යවරයෙක් ඉන්නවා, තව ඇසිස්ටන්ට් වෛද්‍යවරයෙක් ඉන්නවා, හොඳ කාර්ය මණ්ඩලයකුත් ඉන්නවා. බොහොම සුවදව hina වෙලා කතා කරලා හැම සත්කාරයක්ම කරනවා. ඒ අවශ්‍ය වෙලාවට නාවන කරන දේවල්, ඒ වගේම මේ කන්න බොන දේවල්, ඒ අපි ඉල්ලන ඕනෑම දෙයක් බොහොම සතුටින් කරලා දෙන කණ්ඩායමක් තමයි මේ සුබෝදා රෝහලේ ඉන්නේ. මේ වෙලාවේ පිව බලාගන්නේ සුබෝදා ආයුර්වේද රෝහලේ මහත්මිය විසින් ශ්‍රී ලංකා වාසී සියලුම ජනතාවත්, ඒ වගේම විදේශීය රටවල ඉන්න සියලුම දානපතිපතියන්ගෙන් මං කාරුණික ඉල්ලනවා, පුළුවන් නම් මේ වගේ වැඩිහිටි සත්කාර ඒකවලට කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙලා ඒ කෙනා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ රෝගී දෙමාපියෝ නැති අසරණ රෝගීන්ට පිහිටක් වෙන්න, සරණක් වෙන්න. මම සතියට දෙපාරක් බේත් දාන්න ජලු බෝල රෝහලට යන්න ඕනේ. මට ඒ අවශ්‍ය බැන්ඩේජ්, ඒ වගේම පැම්පර්ස් ගන්න ඇත්තටම මුදලක් නැති අවස්ථා තියෙනවා. ඒ වෙලාවට කවුරු හරි කෙනෙක් පිහිට වෙනවා නම් මං කියන්නේ ඇත්තටම මේ බලාගෙන අපේ රටේ ඉන්න ඕන තරම් දානපතියෝ හැම කෙනාම ආමුදුනමක් වුණත් ආසාවෙන් ඉන්නවා නම් අපි වගේ අයට අසරණ වෙච්චගේ සියලු දෙනාට උදව් පදව් කරන්න දේශීය රටවල ඉන්න සියලුම අයගෙන් මං කාරුණික ඉල්ලනවා, පුළුවන් තරම් උදව්වක් කරන්න. අපි වගේ දුප්පත් අසරණ අයට පිහිට වෙලා ඒකෙන් සරණක් ලබා ගන්න, පැම්පස් ටිකක් දෙන්න, අවශ්‍ය දේවල් ලබා දෙන්න. ඒ වගේම තවත් දෙයක් ඉල්ලීමක් කරනවා, ආයතනයේට පුළුවන් නම් කෑම වේලක්, මෙතන ඉන්නවා තාත්තලා සහ අම්මලා, මේ අයට පුළුවන් නම් අනිවාර්යෙන්ම කෑම වේලක් බාර ගන්න. තමන්ගේ මියගිය ඕ ජීවත් අය වෙනුවෙන් ආශිර්වාද පින්කමක් හැටියට සලකා අපිට පූර්ණ සහයෝගය ලබා දෙන්න කියලා අපි කාරුණිකව ඉල්ලනවා. බෝධා ආයුර්වේද ස්පිරිතාල ගැන කියනවා නම් ඒ තමයි අපේ නිවහන කියලා. අපිව බලා ගන්නවා එතන. හැම අතින්ම අපිව බලා ගන්නවා. වෛද්‍යවරයෙක් ඉන්නවා, සේවිකාවන් ඉන්නවා. සුබෝධා ආයුර්වේද ස්පිරිතාලේට පිටින් විශේෂඥ වෛද්‍යවරුන් මෙහාට ගෙන්න ගන්න පුළුවන්. විශේෂයි සෞඛ්‍ය පැත්තෙන්. මමත් ඇවිල්ලා දැන් අවුරුද්දක් විතර වගේ එනවා. මට දැනෙච්ච දේ තමයි අපේ දෙමව්පියෝ වගේ අපිව බලා ගන්නවා. අපේ ඉම්ප්‍රූව්මන්ට් එක සෞඛ්‍ය පැත්තෙන් හොඳ වෙලාද කියලා ඇවිල්ලා බලනවා. හැමදාම අපිත් එක්ක ඇවිල්ලා කතා කරලා අපේ තියෙන දුර්වලකම් බලලා ප්‍රතිකාර කරනවා.
මට කියන්න නම් තියන්නේ සුබෝදා ආයුර්වේද ගැන විටක හිතෙනවා මගේ එක්ස්පීරියන්ස් අනුව වයසට ගිය තමුන්ගේ වැඩ කරගන්න බැරි හොඳම තැන තමයි සුබෝදා ආයුර්වේද වෛද්‍ය ආයතනය. මේ රටේ විවිධ පදනම් යටතේ වැඩසටහන් බොහෝමයක් ක්‍රියාත්මක වෙනවා. ඒත් සුබෝදා පදනම අනිත් අයගෙන් වෙනස් වෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි මේ ආදරය, මේ කැපවීම, මේ කිසිම මුදලක් අය නොකර දෙන රැකවරණය. සුබෝදා පදනම මේ සියලුම සේවාවන් සිදු කරන්නේ කිසිම මුදලක් අය නොකර සම්පූර්ණයෙන්ම නොමිලේ. මේ නිහඬ මෙහෙවර පිටුපස විශාල වියදමක් දරන්න සිදුවෙනවා. දිනපතා ආහාර බෙහෙත් නඩත්තු කටයුතු මේ සියල්ලටම විශාල ආර්ථික ශක්තියක් අවශ්‍යයි. අද වන විට මේ බර දරාගෙන යාම සුබෝදා පදනමට විශාල අභියෝගයක් වී තිබෙනවා. මේ මහඟු සේවාව කරගෙන යාමට නම් ඔවුන්ට මුදල් අනුග්‍රහයිකයින්ගේ සහයෝගය අවශ්‍යයි. ඔබ දෙන කුඩා හෝ විශාල ඕනෑම සහයෝගයක් මේ අසරණ ජීවිත දහස් ගණනකගේ බලාපොරොත්තු දැල්වීමට හේතුවක් වේවි. සුබෝදා ප්‍රජාසත්කාරය ඒකකයේ මගින් කරනු ලබන මේ සේවාව ඇත්තටම සේවාවකටත් වැඩිය ජීවිත බේරා ගැනීම. ඒ ජීවිත බේරා ගැනීම තුළ අපි හැම මොහොතෙම බලාපොරොත්තු වෙනවා ඔබගේ නොමසුරු දායකත්වය. ආයතනයේ වෛද්‍යවරයා විදියට මා ඇතුළුව සේවක පිරිස 15කට ආසන්න ප්‍රමාණයක් සේවයේ නියුතු වෙනවා. රෝගීන් 30කට ආසන්න ප්‍රමාණයක් නේවාසිකව ප්‍රතිකාර ලබනවා සහ ප්‍රජාසත්කාර ඒකකයේ ලැබුම්ගෙන සිටිනවා. අපිට මේ සා විශාල ප්‍රමාණයක කර්තව්‍යයකට ඔබගේ නොමසුරු දායකත්වය ඉතාම ගෞරවයෙන් සහ ආදරයෙන් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා වියපැහැදම් විශාල ප්‍රමාණයක් මේ වන විට අපිට යෙදීමට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා ඔබගේ නොමසුරු දායකත්වය තාම කාරුණිකව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා ඔබට පරිත්‍යාග කරන්න පුළුවන් ක්‍රමවිධි විශාල ප්‍රමාණයක් තියෙනවා. උපකාර සඳහා අපිව අමතන්න, WhatsApp කරන්න, අපේ Facebook පිටුවට පිවිසෙන්න. ඔබත් මේ උතුම් කාර්යයට අත්වලක් වෙන්න කැමති නම් සුබෝදා පදනම සමග එක් වෙන්න. ඔවුන්ගේ Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් WhatsApp අංකයට සම්බන්ධ වෙන්න. ඔබේ සහයෝගය මේ අසරණ ජීවිතවලට අලුත් ආලෝකයක් ගෙනේවි.